සාමාන්‍ය අපේ රටේ ගොවියෝගේ අස්වැන්නෙන් 130ක් ගොවියෝ ගෙදර තියාගන්න. 130ක් 35ක් මහා මූල්‍යනියෝ ගන්න. කාගේද දත්ත? ඔහොම කියන්නේ කොහොමද වසන්ත? මේ පහුගිය සියලු දත්ත 130 මිනිස්සු ගෙදර තියාගන්න. ඒක අපේ රටේ වී ටික කුඹුරෙන්ම දීලා දානවා වසන්ත ණය ගෙවා ගන්න බැරුව. ඔබලා එහෙමයි අපේ විපක්ෂයේ කිව්වේ. ඒ ණය ගෙවා ගන්න බැරුව වී විකුණන ඉන්නා වගේම ගොවියා රඳවා ගන්න වී ප්‍රමාණය මේ අවුරුද්දේ වැඩි කරලා තියෙනවා. මේ එළඹෙන යලකා මහ කන්න දෙකත් එක්ක රටේ ඉදිරි වසරක කාලයක් සඳහා ආහාර සුරක්ෂතා කමිටුව 6 වතාවක් රැස්වෙලා තියෙද්දිත් දත්ත තිබෙද්දිත් හාල් ආනයනය කරන්න වෙනවද නැද්ද? මේ තියෙන තත්ත්වය අනුව ආනයනය කරන්න වෙනවා. අපි 120ට වී ගත්තා නම් ඔබේ රජයේ සහ නෑ රජයේ අපිට ඔබ යහ ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළා ඔබලා අසලක විවෘත කළා අනුරාධපුරේ ඒ විතරක් නෙමෙයි අපි වී අලෙවි මණ්ඩලයේ 702 ඒකාබද්ධව තමයි ගත්තේ. අපි මේ මිලදී ගැනීම තියෙද්දි ගොවියට ඒට උඩින් වී ගන්න හොඳයි කියන අදහසෙත් අපි හිටියා. හැබැයි පාරිභෝගිකයන්ට මේ ගොවියෝ වී දුන්නේ නෑ රජයට. දුන්නා ටිකක්. කොච්චරද? මේ වෙනකොට සතව දෙනවා මෙට්‍රික් ටොන් 4300 වී. වී අලෙවි මණ්ඩලයේ සතුව මට ඊයේ පෙරද ගන්න බැරුණා. වී අලෙවි මණ්ඩලයට ආපු වී තාම අඩුයි. හේතුව තමයි වී අලෙවි මණ්ඩලයේ ඩයස් නෑ. අමු වී ගන්න බෑනේ. වෙළඳපොලේ විකෘතිතාවය බිඳින්න පුළුවන්කම තිබෙන්නේ රජයේ ගබඩාවල වී තියෙනවා නම් විතරයි. අපි යන්න වී අලෙවි මණ්ඩලයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ගබඩා සතු සියලු ආයතන කැඳෙව්වා. මා පහුගියදා උපදෙස් දුන්නා වතුර බේරෙන ගබඩා තියෙනවනම් පොළව තෙත් වෙන ගබඩා තියෙනවනම් ජලය කාන්දු වෙන ගබඩා තියෙනවනම් ඔක්කොම ප්‍රතිසංස්කරණය කරන්න. ආණ්ඩුව ලබා දෙනවා සල්ලි. අපි එළබෙන මහකන්නේදී රජයේ ගබඩා සියල්ල පුරවලා වී ගන්නවා. බලමු වෙළඳපොලේ විකෘතිතාවය කොහොමද ඇති වෙන්නේ කියලා. ඒතර ගබඩාවේ වී තියෙනවා. වී ඇඹරීම සඳහා මෝල් ජාලයක් තිබෙනවා. අලෙවි කිරීම සඳහා ශක්තිමත් සතොස් සහ සොම්පකාර සමිතිජාලයක් තියෙනවා. බලමු වෙළඳපොලේ තවදුරටත් ඉස්සරහට ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන විදිහට හාල් වෙළඳපොළ මෙහෙවන්න අපි ඉඩ දෙන්නේ නැහැ.